දැන් මේ මෙතන වැඩක් යනවා කැමරාමන්ලා ටිකයි. Good morning sir. වැඩක් කරන්න බෑසන්නේ යාරත් එක්ක. කොල්ලෝ ඉවසන්න. මම මේ ඉවසලා බැරිම තැන කෑ ගහන්නේ. නැත්නම් මම කෑ ගහන්නේ ඉවසලා බැරිම තැන තමයි. මට ටිකක් දෙන්න හිතෙන්නේ නෑ. ඉවසන්නම ඕන. තියන්තන් දැන්වත් එනවා. මේ ඉක්මනට වැඩේ පටන් ගමු. සර් අපි ගමු මේ අපි මුලින්ම කතා කරමු මේ ඉවසමු දිනුම් පොත ගැන. පුතා මේ මං කියන එක කරන්නකෝ දැන්. නෑ සර් ප්‍රශ්නයක් නෑ නේද? වැඩේ පටන් ගමු මේ පරක්කොත් වෙලා තියෙන්නේ. අපි ඉක්මනට වැඩේ පටන් ගමු. නෑ මේකෙන් හිත තැම්පත් වෙනවා. ඔයා කියන එක කරන්නකෝ. නෑ මේ ලොකු ප්‍රශ්නයක් නෑ. නෑ කියනවට කරන්නකෝ. පොඩ්ඩක් තරහ යන ඒ වගේ වෙලාවට. ඕකේ. මේක කරාම ඔයාටමයි හොඳ. නෑ ඉච්චර හුලන්නේ නෑ සර්. උඹ තෝ බකමන් දිනන මම මේ කියන එක කරපම් මෝඩ බූරුවක්. අරිය. මොකද මුනි කරන්නේ? දැන් ඔබේ දිනිත් මදකට වසා ගන්නකෝ. දිනෙත් වසන්නේ නේ. දිනෙත් මේ රෙදි ගාලා කරගෙන ගන්නට. ඒ මොකටද? දිනෙත් වහන්න කිව්වේ. මොකක්? අපේ දිනෙත හෙන සයිස්. ඒක වහන්න බෑ මට මං ඒක උට රෙදි ගාලා කරන් ඉන්නේ. ඉක්මනට අරන් එන්න දිනෙත් ඔයා වහන්න ඕන. ගොම්බල්ල තොගේ ඇස් දෙක වහගෙන. උල මොට්ටලා රට රිදව. ඇස් දෙක හරිය. හරි. වහගත්තා. ඊළඟට ගැඹුරු හුස්මක් ගන්න. හුස්මන්නේ පොඩ්ඩක් ඉන්න. අය ඔව්ස. නෑ. තාම නෑ. ආදීසියන්නේ. හරි යන්න. ළඟට පස්සේ හුස්ම පිට කරලා මට මම එකපාර කලවල ගණක් එන්නේ. ඇයි සර් කිව්වේ පස්සෙන් පිට කරන්න කියලා? මම ඉතින් පස්සෙන්ම පිට කරා. නෑ ඔය ඇති. අපි වැඩේ කරමු. ඒක තමයිනේ. අපි පොත ගැන කතා කරමු. ආයිබෝන් ලැබුවා වූ දවස ඉතාමත් සුබ දවසක් වෙන්න කියලා මේ අවස්ථාවේ හදපතුලෙන්ම නම් ප්‍රාර්ථනා කරන්න අමාරුයි මේ. කෙසේ හෝ මෙසේ අද අපි ආරම්භ කරන්න යන්නේ බොහොම අපූර්ව කතිකාවතක්. ඉවසීම කියලා කියන්නේ අපේ ජීවිතේට බොහොම වැදගත් දෙයක්. ඉතින් අපි ඒ ඉවසීම ගැන ලියපු බොහොම අපූර්ව පොතක් තියෙනවා. ඉතින් ඒ බොහොම අපූර්ව පොතේ නිර්මාතෘ ඉන්නවා චිත්‍රපාල මහතා. ආයිබෝන් චිත්‍රපාල මහතා. ආයිබෝන්. ඉතින් චිත්‍රපාල මහතා කියන්නකෝ මේ පොත ගැන කෙටි විස්තරයක්. පොත හොඳයි අවුලන්නේ අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ. අවුලන්නේ හොඳට තියෙන්නේ. ඔබතුමාගෙන් ඇහුවේ මේ පොත ගැන කෙටි විස්තරයක්. ඒ කියන්නේ අපිට බැලුමට පේනවා ඊටමත් දර්ශනීය පිටකවරයක්. බොඩ දර්ශනද? නෑ මං කියන්නේ මේ බොහොම අපූර්ව ලස්සන පිටකවරයක් තියෙනවා කියලා. ඔව්. ඔබතුමා මේ පොතේ පරිච්ඡේද කීයක් අන්තර්ගත කරලා තියෙනවද? පරිච්ඡේද 19ක් තියෙනවනේ. ඉතින් මේ පරිච්ඡේද 19 අතරින් ඔබතුමා හිතන විදිහට මොකද්ද මේ පොතේ තියෙන වැදගත්ම පරිච්ඡේදය? ඒක ඉතින් කියවල බලලා තමයි ගන්න වෙන්නේ. මොකද හැම එකම වගේ වැදගත්. හරි අපිට පොත පෙරලපු ගමන් පේනවා බොහොම අපූර්ව කියමනක්. ඉවසන දනා රුපු යුදේට ජය කොඩිය. අපි කවුරුත් දන්න දෙයක්. ඉතින් මේ මොකද්ද ඔබතුමාට ඒ ගැන කියන්න තියෙන්නේ? ජයකොඩි ගැන ඉතින් කියන්න ඕනේ නෑනේ හැමෝම වගේ දන්නවනේ. එහෙම ඒක නෙමෙයි මේ අපූර්ව පාඨයක් දර්ශනය වෙනවා මේ ආයෙත් දර්ශන මොකද දර්ශන? චිත්‍රපාල මහත්තයා මොකද මතක කරන්නේ? වාහනේ කරච්චිකේ දාලා වාහනේ කරච්චිකේ දාලා කොම්ම ගන්න බෑ යකෝ. චිලිසන තට්ට උගේ හරි යන චිත්‍රපාල අම්මට හුණු මේ පින්තූරෙ දෙන්නේ දැක්කේ? හරි මොන පොත ගැනද කතා කරන්නේ? ධනය පොත ගැනද? පුතනම් සර් මේ ඉවසමු දිනමු. පොත ලියපිකාගෙන ඉවසීම නැත්තේ. ඉවසමු දිනුම් පොත ගැනනේ. සර් මේ කියලා කියන්නේ ජීවිතේට බොහොම වැදගත් දෙයක්. ඉතින් ඉවසමු දිනුම් පොත ඒ තරමට ඔබට වැදගත්.
ඉවසන්න ඉවසන්න. ඈ